නිදිමත නැන්ද? නෑ නිදිමත නෑ. තව කතා කරන්නකෝ. අයියෝ ඔය දැන් හැටි ඔයාලට මට බලන්නකෝ. කතා කරන්න බැරිද කියන්නකෝ. නෑ නෑ කතා කරන්න පුළුවන්. මට නිදිමත නෑ. මගේ ඇස් දෙකේ නිදිමත ගෑවිලාවත් නෑ. පේනවා. ඔයාලට මට කතා කරන්න. ඔය කතා මං ගාරින්න යන්නේ නේද? පිස්සුද පැටියෝ? ඔයා ඒකනේ ඔය අනම්මනම් කියන්නේ. නෑ කතා කරන්න. මං කිව්වේ ඔයා හසන මොනවාරි අහන්න. මට නිදිමත නෑ. එහෙම කියනවද? හරි මොනවාරි අහන්න. අපේ නංගි නිදිත් නෑ තාම. ඒ නිදිමත නෙමෙයිනේ. මම ෂුවර්ද? කතා කරනවා අහන් ඉන්න. ඇත්තද කියන්නේ පැටියෝ? හැම තිස්සෙම කියන්න එපා ඈ. දැන් ඊයේ කිව්වා නිදිමත බේරෙනවා කියලා. එහෙම පේනවද? ඒකේ හැටි. හැටි නම් ඉතින් එච්චරයි. ඔයා කියන්නේ. හරි එනම් ඔයා ආස පාට. අනේ හැමදෑම ඕක ආස පාට දැන් 12 සැරයක් විතර. ඇහුවත් ඉතින් මට ආසයි ඒක අහන්න. ආසයි. ඉතින් ඔයා මට 10 සැරයක් කිව්වොත් මං ආසයි අහන් ඉන්න. ඔය එකම වචනේ 10 සැරයක් කිව්වොත් මං ආසයි අහන් ඉන්න. එච්චර ආදරයක් කියන්නම ඉතින්. කාලු. හරි. දැන් වෙලාව කීයද? දැන් වෙලාවද? වෙලාව පොඩිද? 3:00යි නේ. අනේ තාම පාන්දර 3:00යි නේ. කතා කරමුකෝ. තව පැය භාගයක් කතා කරමු. හරි ඔය වීඩියෝ කෝල් එකේ නිදාගන්න මම ආසයි ඔයාගේ හුස්ම ගන්න සද්දේ. මම ආසයි පෙට්ටියකට. මේනිකේ. බබා මේ හඬකෝ. දැන් ඔය හිතන්නකෝ හෙට. මම නිකන් කියන්නේ. හෙට මම නිකන් හරි මැරුණා. හරිද? ඔය ටික හිතාගන්නකෝ මම මැරුණා. ඒතකොට ඔයා වෙන කෙනෙක් මං වගේ කෙනෙක් හම්බුනොත් කසාද මං වගේම කෙනෙක් හම්බුනොත් ඔය කසාද බඳිනවද? නෑ පිස්සුද? ඒ කියන්නේ මං වගේ කෙනෙක් කසාද බඳින එක නිකන් මදිකම. ආයේ මේ වැරද්ද වෙන්නේ නැහැ. ආයේ මං වගේ කෙනෙක් හම්බුනොත් කසාද බඳින්නේ නැහැ. ඒ කියන්නේ මට කැමති නැහැ කියලා නේද කියන්නේ? හරි බඳිනවා. හරි. يعني බඳිනවා. ඒ කියන්නේ මම ටයිම් පාස් කරන්න තියාගෙන ඉඳලා තියෙන්නේ නේද? කියන්නේ වෙන ලස්සන කෙල්ලෙක් හම්බුනොත් කසාද බඳිනවා. මගේ මතකයන් ඔක්කොම ගුලි කරලා මහවැලියට දානවා. ඊට දාලා ඊට පස්සේ ඔය කෙල්ලත් එක්ක සතුටින් ඉන්නවා. ඔයන්ද? ඒ කියන්නේ මම අද වෙනකන් රවට්ටගෙන ඉන්නේ නේද? ඕකේ. දැන් නිකන් හරි දැන් ගඟක් තියෙනවා. හරිද? ගඟක් තියෙනවා මම ගිහිල්ලා මැරෙන්න යනවා. හැබැයි එතන ඔයාගේ එක්ස් ඉන්නවා. හරිද? ඔයාගේ එක්ස් ඉන්නවා. එයා ගාව ලයිෆ් ජැකට් එකක් තියෙනවා. හරිද? ඔයා ඒ ලයිෆ් ජැකට් එක එක්ස්ගෙන් අරගෙන මම බේර ගන්නවද? නැත්නම් අනිවාර්යෙන් බේර ගන්නවා. බේර ගන්නවද? ඒ කියන්නේ එක්ස්ට ගිහිල්ලා කතා කරනවා නේ. ඒ කියන්නේ වෙලාවක් හම්බ වෙනකන් ඉඳලා තියෙන එක්ස් එක්ක කතා කරන්න නේද? ඒක තමයි මට තේරුණා තාමත් එක්ස් ගැන හිතනවා නේද? මරු. මම කිව්වා මට නෑ ඉල්ල ගන්න නෑ. කියන්නේ මම මැරෙනකන් ගගේ තියලා තියෙනවා. මැරලා යනකම් මගේ වැඩක් නෑනේ. මම මැරලා ගියාම සතුටින් ඉන්න පුළුවන් නේ. ඒකෙන් හින්දා මේ ලයිෆ් ජැකට් එක ඉල්ල ගන්න වන්දද මම මැරෙන්න ගන්නවා නේද? දැන් නිකන් හරි ඔයාලා මේ ලෝකෙ ඉන්න ලස්සනම කෙල්ල ඇවිල්ලා ප්‍රොපෝස් කරනවා. ඔයා කියනවද? අයියෝ නෑනේ. ඔයාට කියන්න තිබ්බ මේ ලෝකෙ ලස්සනම කෙල්ල ඔයානේ පණ කියලා. එනකොට ඔයා කිව්වේ නෑ එහෙම. කියන්නේ මම ලස්සන නෑ කියන එකනේ. දැන් මගේ යාළුවෝ ඉන්නෝනේ. මගේ යාළුවන්ගේ මම කැමති යාළුවා. මං කාටවත් කැමති නෑ. ඒ කියන්නේ මගේ choices හරි නෑ, මගේ යාළුවා හරි නෑ, මම ආශ්‍රය කරනුම් හරි නෑ කියලා නේ ඔය කියන්නේ යන්නේ නේද? නෑ මම ඇත්ත කියනවා. ඒකනේ. තමුසේ උන්ට කැමති නැත්තේ මමත් හරි නැති හින්දානේ. මට කියනවා. අවුලක් නැහැ පා. මම දන්නේ. අනේ ඔබන් ඔන්න ඔය ඉඳපන් අවුල් ගන්න එපා. නැතුව පිස්සු. අයියෝ කියලා ඔච්චර ඕක ගැන හිතන්න එපානේ. නැද්දානේ අපි ඉන්නේ. අනේ ඔබන් බම්බු ගහ ගන්න කියපන්. උඹේ ආතල්ලෙක් ගනි. නැද්ද බා? අපි සින්දුවක් කියලා ජොලියමු බං ගිය උන්ට යන්න දීලා. මට ඕනේ මයිකේ ගනිකෝ. කවුරුත්ම නෑ මට පෙම් කළේ මමම විතරයි ආදරේ කළේ ආයෙ රැවටෙන්න බෑ කවුරුවත් නොනේ නෑ තනි වෙලා ඉන්න හිතට පුළුවන් සදා කවුරුත්ම එන්න එපා රවටන්න ආයෙ මේ කවුරුත්ම නෑ මට පෙම් කළේ මමම විතරයි ආදරේ කළේ ආයෙ රැවටෙන්න බෑ කවුරුවත් නොනේ නෑ තනි වෙලා ඉන්න හිතට පුළුවන්